හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අදත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න ආවා. අද මම කිරිපිඩු දානයක් සකස් කරගන්න ආකාරය පිළිබඳව තමා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ. ඉතින් බලමු අපි කොහොමද මේ කිරිපිඩු දානය සකස් කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට නැවුම් මුට්ටියක් මම පිරිසිදු කරගන්නවා. ඊට අමතරව මේ වගේ භාජනයක් ඊට අමතරව මම සුවඳල් හාල් එකෙන් තමයි මේ කිරිබත සකස් කරගන්න හිතුවේ. ඉතින් මේ විදිහට කිරි ආහාරයට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට මම සහල් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක නුමුස කිරිබතක් විදිහට තමයි සකස් කරගන්නේ. ඒ නිසා මේක තැඹිලි වතුරෙන් මේ විදිහට පිරිසිදු කරගන්නවා. මම මේක 3-4 වතාවක්ම මේ විදිහට තැඹිලි වතුරෙන්ම මේක පිරිසිදු කරගත්තා. ඊට අමතරව මේ විදිහට කජු මද ටිකක් ප්ලම්ස් ටිකක් ඒ වගේම මම එකතු කරගන්නේ කිතුල් හකුරු. ඒ නිසා මේ වගේ කිතුල් හකුරු පොඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ විදිහට පොඩියට මේක කපා ගන්නවා. නැවුම් එලකිරි තමයි මේකට යොදාගත්තේ. ඊට පස්සේ අපි මේ කිරි ටික මේ විදිහට මුට්ටියට දා ගන්නවා. ඊට අමතරව මම රටින්දි කිහිපයක් එකතු කරගන්න හිතුවා. ඉතින් මම මේ විදිහට තමයි මගේ කිරිපිඩු දාණය සකස් කරගත්තේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මම ආයෙත් ඔයාලා හම්බ වෙන්න එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.